හයි කොහමද? ඔන්න 6 වෙනි එපිසෝඩ් එකෙන් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ වාහන පිස්සන්ට අයිටම්ස් ටිකක්. හැබැයි පිස්සෝ කියන්නත් බෑ. මොකද මේ අයිටම් ඇත්තටම පිස්සෝ ගන්න ඒවා නෙමෙයි. පිස්සෝ ගන්න අයිටම්ස් ටිකකුත් වෙනම තියෙනවා. මේ පැත්තටම වාහනයට ආදරය කරන, ඔයාලගේ ජීවිතයට ආදරය කරන අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් මම ඉක්මනට කියාගෙන යන්නම්. ඉස්සෙල්ලම කියන්න ඕන මේ හැම අයිටම් එකකටම ඔයාලට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මම කියන ගාණෙන් 120ක් අඩු වෙනවා මේ හැම ඕනම අයිටම් එකකට. ඉතින් ලොකු ලාභයක් තියෙවලට ගොඩ අපේ ගාව ගොඩක් තියෙන බයික් 3 wheel bicycle foot cycle වලටත් තියෙනවා. මම ටක් ගාලා වීඩියෝ එක කරන්න. මොකද ඔයාලගේ කාලය අපරාධ නිසා. ඉස්සල්ලාම තියෙන මේ වගේ hand grip එකක්. මේක බයික් වලට එන එකක්. මේකේ black එක තියෙනවා, තව red එක තියෙනවා, blue එක තියෙනවා. 990 වෙන්නේ 120ක් ඩිස්කවුන්ට්. කියන්නේ රුපියල් 200ක් විතර අඩු වෙනවා. ඊට පස්සේ මේකත් මේ බයික් වල ෆෝන් charge කරන එකක්. බයික් එකේ වගේ ෆෝන් එක හැංග් කරලා මේකෙන් charge කරන්න පුළුවන්. මේක waterproof. මේක රුපියල් 690 වෙන්නේ 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඒකටත්. ඊට පස්සේ තියෙනවා මේව නම් ඇත්තටම දැන් මම දන්නේ බයික් වලට දාන්න පුළුවන්ද කියලා. ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. මම මොකුත් කියන්නේ නැහැ ඒකට. මේ තියෙන්නේ signal light. බයික් එකේ සිග්නල් බ්ලූ රනින් එකක් තියෙන්නේ, නිල් පාට රන් වෙන එකක් තියෙන්නේ. මම දන්නේ නැහැ නීතිමය පැත්ත කොහොමද කියලා ඔයාලා බලලා කැමති නම් ගන්න මේක. මේක වෙන්නේ රුපියල් 1290 වෙන්නේ 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් තව පීසස් දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ෆුට් සයිකල් පදින අයට මෙතන වයිට් ලයිට් එක තියෙනවා පාරට හොඳට එළිය තියෙන එක. ඊට අමතරව මෙතන බෙල් එක තියෙනවා. මේකේ හෝන් එකත් එක්ක ලයිට් එක දෙකම තියෙනවා. මේක 990යි 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ෆුට් සයිකල් වලට මේ වගේ මිරර් එක තියෙනවා. මේක රුපියල් 590 වෙන්නේ. මිරර් එක ඔයාලා පාරේ යනකොට පිටිපස්සෙන් එන වාහන බයිසිකල් වලට පේන්නේ නැහැ. හැබැයි බයිසිකල් වලටත් කොළඹ එහෙම නම් ගොඩක් වැදගත්. බයිසිකල් වලට පිටිපස්සෙන් එන වාහන ගැන දැනුවත් වෙන්න 590යි. ඊට පස්සේ 3 wheel වලට සහ ඕනම වාහනයකට මේ යුනිවර්සල් මිරර් එකක්. මේ මිරර් එක 790 වෙන්නේ. ඒකටත් 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා අපි. මේ මිරර් එක සාමාන්‍ය සයිස් එකේ මිරර් එකක්. සාමාන්‍යයෙන් මගේ අතේ සයිස් එකත් එක්ක සාමාන්‍යයෙන් අඟල් 8ක් 10ක් විතර මම හිතන්නේ තියෙයි. right. ඊට පස්සේ බයික් වලට මේ බ්‍රේක් පැඩල් එකට දාන්න පුළුවන්. බ්‍රේක් එක ඔයාලගේ අතින් ලිස්සනවා නම් කකුලෙන් ලිස්සලා යනවා නම් කැඩලා නම් තියෙන්නේ. මේක හොඳට grip වෙන්න දාගන්න පුළුවන්. black එකක් තියෙනවා. ඒකට 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේක නම් මේ ලස්සනට දාන එකක්. ඔයාලා ෆුට් සයිකල් වලට පොඩි ළමයින්ගේ සයිකල් වලට අර බයිසිකලේ පදින වෙලාවට විතරක් රෝදෙන් ලයිට් එක පත් වෙනවා. මේ දෙකේ ලයිට් පත් වෙනවා. අර මේකේ ස්පෝක් අර හුලං ගහන තැනට මේ දෙක ගහලා තියන්න තියෙන්නේ. ඒක නිල් පාට එකක් තියෙනවා. මේකේ බැටරිය ඔක්කොම එනවා. රුපියල් 590 වෙන්නේ. ඒකටත් 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. හරි. මම මේ තව අපේ අයිටම්ස් ගොඩක් තියෙනවා. මම පළවෙනි වීඩියෝ එකේ ගොඩක් අයිටම්ස් පෙන්නුවා. මම ආයෙ දවසක ඒවා පෙන්නන්නම්. අපේ ගාව තියෙන අදට මම මේ බයික් බයිසිකල් 3 wheel වල අයිටම්ස් ටික විතර පෙන්නගෙන යන්නම්. ඊට පස්සේ මේකත් හැමෝම දන්නවා බයික් අර හැන්ඩල් ග්‍රිප් එකක්. ලිස්සන්නේ අත ලිස්සන්නේ මේක හොඳට සහ මේක හොඳට අර මසාජබල්. මේක හොඳට ග්‍රිප් වෙනවා අතට. ඉතින් මේකේ සෙට් එකම එනවා. බ්‍රේක් එකට දාන කැලි දෙකක් එනවා. මේකත් වෙන්නේ 690යි 120ක ඩිස්කවුන්ට් එක එනවා ඒකටත්. හෝන් එක කැඩලා නම් බයික් එකේ හෝන් තියෙනවා. වර්ග දෙකක් තියෙනවා. දෙකම 590යි. මේකත් තියෙනවා. මේකත් තියෙනවා. මේ වර්ග දෙකම 590යි. ඩිස්කවුන්ට් එක ඒවටත් හම්බ වෙනවා. ඊට පස්සේ බයිසිකල් පොඩි හෝන් එක අර මම කලින් පෙන්නුව එක මේක ඉස්සරහ ලයිට් එක තියෙන එකනේ. මේකේ ලයිට් එකක් නැහැ, හෝන් එක විතරයි තියෙන්නේ මේකේ. මේක වෙන්නේ රුපියල් 690යි 120ක ඩිස්කවුන්ට් එක තියෙනවා. ඊට පස්සේ මේ බයික් වලට 3 wheel වලට එන ෆොග් ලයිට් එකක් තියෙන්නේ. ලයිට් මම හිතන්නේ මේක එනවා 8ක් හරි 12ක් හරි 6කට වඩා මේදි ලයිට් 8 එකක් තියෙන්නේ 590 වෙන්නේ. මේකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඊට
පස්සේ ඔයාලගේ බයික් එකේ ස්ටෑන්ඩ් එක සවුත් වෙලා නම් බයික් ස්ටෑන්ඩ් තියෙනවා. මේ තියෙන්නේ හයි ක්වොලිටි ස්ටෑන්ඩ් එකක් මේක මෙටල් එන්නේ. මේක බයික් එකට ඕන යුනිවර්සල් ඕන බයික් එකට ස්කූටර් එකකට ඕන දෙයකට සෙට් කරගන්න පුළුවන් ඕන එකට මේක වෙන්නේ 2250යි. මේකට 120ක ඩිස්කවුන්ට් එක ගෙනා. ඒකට මේකටත් එක්කම ඒකේ අනිත් ඇක්සසරිස් ටිකත් ඇවිල්ලා තියෙනවා. ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ෆුට් රෙස්ට් එක බයික් එකේ. මේකත් 690 වෙන්නේ. සෝරි මේක 790යි. මේකට සීරීස් එක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකේ කලර්ස් තුනම තියෙනවා. ග්‍රීන් එක තියෙනවා, රෙඩ් එක තියෙනවා, බ්ලූ එක තියෙනවා. මේ තියෙන්නේ බේබි බා කියලා කියන්නේ. ඒක මේකත් CT100 වලට වගේ තමයි මම හිතන ගොඩක් පාවිච්චි වෙන්නේ දාන්නේ. මේක රුපියල් 690 වෙන්නේ. මේකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකේ පාට දෙකක් තියෙනවා. මේ රෙඩ් එක, මෙටල් රෙඩ් එක තියෙනවා, මෙටල් බ්ලූ එක තියෙනවා. ඒකට දාන මේ ස්පොන්ජ් එකක් තියෙනවා. ඔයාලා මේක මම කියනට වඩා දන්නවා මේ මොකද්ද කියලා. ඒකෙත් පාට දෙකම තියෙනවා. 590යි. මේකෙත් 590, මේක 690යි. දෙකටම 120ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ තව මෙන්න මේ වගේ ප්ලේන් එකක් තියෙනවා. මේක බයික් එක උඩ අලවන්න තියෙන්නේ. මේ පෙත්ත මෙතනට හයි කළා, ඉස්සරහට හයි කළා. මේක බයික් එකේ යද්දි මේ කැරකෙනකොට මෙතනින් ලයිට් දෙකක් පත් වෙනවා. අර මේ වින්ඩ් එකේ පවර් එකෙන් තමයි ඒක පත්තු වෙන්නේ. ඒකත් රුපියල් 590 වෙන්නේ. ඒකටත් 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඊට අමතරව අපේ මේ වගේ chargers තියෙනවා. ඔයාලට මේවා ගන්න පුළුවන්. මයික් වර්ග දෙනවා. කැරෝකි සිං කරන අයට ගෙදර මේවා පොඩි ගණන් වෙන්නේ රුපියල් 890 හැරි 790 හැරි මේක වෙන්නේ. මේකට නම් ඩිස්කවුන්ට් එක නැහැ. ඒක වයර් එකත් එක්ක තමයි හම්බෙන්නේ. මේ වගේ දිග වයර් එකක් එනවා මේකට මේ. මේ වයර් එකත් එක්ක හම්බ වෙන්නේ රුපියල් 790 වගේ මට මතක මේක. ඉතින් ඔයාලට ඒක ඩිස්කවුන්ට් එක නැහැ. ඒක ඩිස්කවුන්ට් එක විදියක් නැහැ. ඒක අඩුම ගාන තමයි දාලා තියෙන්නේ 790. මට මතක නැහැ මේක 890ද කියලා කමන්නේ නැහැ. 790 ඔයාලා YouTube එකේ බලන්නේ. මේක 790න් ඔයාලට දෙන්න. මේ මයික් එක 790න් දෙන්න. මේකේ වයර් එකත් එක්ක තමයි හම්බ වෙන්නේ. ඒක ඔයාලට 790න් දෙන්න. ඊට තව තියෙනවා මේක ඔයාලගේ ස්ටෑන්ඩ් එකට මේ බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එකට මේ නෙමෙයි සයිඩ් ස්ටෑන්ඩ් එකට දාන කෑල්ල. ඒක හරියට ඇදලා නම් ඒක හරියට සෙට් නැත්තම් මේකක් දාන්න පුළුවන්. මේක 590යි වෙන්නේ. සෝරි 690 වෙන්නේ. ඔයාලට 120ක ඩිස්කවුන්ට් එක එකටත් තියෙනවා. ඊට පස්සේ බයික් කවර්ස් තියෙනවා. බයික් වාහන කවර මේ වගේ 990 මේක ඩිස්කවුන්ට් එකක් නැහැ මේකට. අමතර කොටස් වලට විතරයි ඩිස්කවුන්ට් එක තියෙන්නේ. මේක 950යි. 990 නෙමෙයි 950යි. මම මේ අයිටම්ස් නා කලින් පෙන්නුවා. මේ කිචන් එකට ඕන අයිටම්ස් මෙතන තියෙනවා. රොබෝට් කෙනෙක්, පර්ෆියුම්ස් ගොඩක් අපේ ඉවරුණා. කලින් පර්ෆියුම් වීඩියෝ එක දාලා පර්ෆියුම්ස් ගොඩක් ඉවරයි. දැන් මේ ටික විතරයි තියෙන්නේ. ලේඩීස් ඩුබායි පර්ෆියුම් එකක් තියෙනවා. ඉන්දියන් පර්ෆියුම් තියෙනවා. මේවත් ඉන්දියන්. මේකත් ඉවරුණා. මේ සාම්පල් එකක් තියෙන්නේ. මේක නම් තයි ස්ටොක් තියෙනවා. ඒක ගෙනල්ලා දාන්න ඕනේ. මේවා තියෙනවා. බොඩි ස්ප්‍රේ තියෙනවා. ඊට අමතරව මේ වගේ පැක් එක තියෙනවා. මේ පර්ස් තියෙනවා අපේ ගාව. මේකප් අයිටම්ස් තියෙනවා. මේ වගේ මිනි ෆෑන් තියෙනවා. මේ බෙල්ට් එක තියෙනවා. ජෙන්ට්ස් බෙල්ට් එක. මේක ඔයාලා දන්නවා අපේ මීට කලින් වීඩියෝ එක බැලුවා නම් මේක අපි ගිව් අවේ එකක් තියෙනවා. මේකක් ෆ්‍රී දිනා ගන්න ඕන නම් අපේ මීට කලින් වීඩියෝ එක බලන්න. අපේ අලුතෙන් ආපු අයිටම් එකක් තියෙනවා. මේක ලේඩීස්ලගේ රේසර් එකක්. 500 මේවට ඩිස්කවුන්ට් නැහැ. වැඩියට වටහා ගන්න එපා. කලින් බයික් ඇක්සසරිස් වලට විතරයි ඩිස්කවුන්ට් එක තියෙන්නේ. මේක ඩිස්කවුන්ට් දෙන්න දෙයක් නැහැ. 590 වෙන්නේ. ඔයාලට මේක ඉම්පෝර්ටඩ් එකක් ගන්න පුළුවන් 590ට.
ඒ වගේම කොල්ලොන්ටත් තියෙනවා ඒ වගේම එකක් 590යි imported right එහෙනම් thank you ගිහිල්ලා එන්න ජය වේවා